ආයුබෝවන් යාළුවනේ. අම්මා කියන වචනය ඕනෑම භාෂාවකින් ඇහුණත් ඒකෙන් දැනෙන ආදරය ලෝකයේම එක වගේමයි. අද මම අරන් ආවේ දෙමළ සිනමාවේ සහ සංගීතයේ ලියවුණු අම්මා ගැන කියවෙන ලස්සනම සහ හදවතට දැනෙන ගීතයක සිංහල අරුතක්. මේ ගීතය අසන විට අම්මා ගැන ඔබට තියෙන ආදරය තවත් වැඩි වෙයි. ඉතින් අපි බලමු මේ උතුම් ආදරය අකුරු වලට පෙරළුණු හැටි. අන්பின் වடிவம் අම්මා. අම්මා කියන්නේ ආදරයේ ස්වරූපය. මේ ලෝකේ හැම ආදරයක්ම කොන්දේසි මත පදනම් වෙද්දී කිසිම දෙයක් බලාපොරොත්තු නොවි අපිට ආදරය කරන්නේ අම්මා විතරයි. අපි වරදක් කරත් ලෝකයම අපිට එරෙහි වුණත් අපේ ඔළුව අතගාලා පුතේ දුවේ මම ඉන්නවා කියලා කියන්න පුළුවන් ඒ උතුම් ආදරයට විතරයි. ආදරය කියන වචනයට ලෝකේ තියෙන ලස්සනම තේරුම තමයි අම්මා. තියාගත්තෙන් සිකරම් අම්මා. අම්මා කියන්නේ කැපකිරීමේ උච්චතම අවස්ථාව. අම්මා කෙනෙක් කියන්නේ තමන්ගේ ජීවිතයම දිය කරලා දරුවන්ගේ ජීවිතය ආලෝකමත් කරන ඉටිපන්දමක් වගේ. තමන් නොකා දරුවට කවන තමන්ගේ හීන පසෙක තබා දරුවන්ගේ හීන සැබෑ කරන ඒ උතුම් කැපකිරීමට දෙවෙනි වෙන්න මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. අපි අද ඉන්න තැන ඉන්නේ එදා අම්මා විඳපු අප්‍රමාණ දුක් ගැහැට නිසායි. තෙයිවතින් නිழல் අම්මා. දෙවියන්ගේ සෙවණැල්ල අම්මයි. අපි දෙවියන්ව ඇස් දෙකෙන් දැකලා නැති වුණාට දෙවියන්ගේ ගුණාංග සියල්ලම අම්මා ගාව තියෙනවා. කරුණාව, දයාව සහ ආරක්ෂාව කියන මේ හැමදේම අම්මා කෙනෙක්ගෙන් අපිට ලැබෙනවා. අම්මගේ සෙවණැල්ල තියෙන තැන අපිට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඇය අපේ ජීවිතයට ආශිර්වාදයක් වන් ජීවමාන දේවතාවියක්. வாழ்வின் பொக்கிஷம் අම්මා. ජීවිතයේ වටිනාම වස්තුව අම්මයි. අම්මා තමයි ජීවිතේ සම්පත. කාලය ගෙවිලා යද්දී අපිට ගොඩක් දේවල් අහිමි වෙන්න පුළුවන්. ඒත් ජීවිතේ තියෙන ලොකුම වස්තුව ඒ කියන්නේ අපේ අම්මා ඉන්නවනම් අපි හැමෝම පොහොසත්. අම්මගේ වටිනාකම දැනෙන්නේ අම්මා ළඟ නැති වුණු දවසටයි. ඒ නිසා අම්මා ජීවතුන් අතර ඉන්න කාලේ ඒ රත්තරන් වස්තුව ඇස් දෙක වගේ රැක බලා ගන්න එක අපේ පරම යුතුකමයි. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබේ අම්මා ගැන ඔබට දැනෙන දේ එක වචනයකින් හෝ පහතින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝව ඔබේ ආදරණීයයන් අතර ෂෙයා කරන්න.